Hi guys! ඉතින් අද අපි ආවේ නිව්සීලන්ත වල තියෙන ලස්සනම වගේම රසවත්ම තැනකට. ඒ තමයි ඔක්ලන්ඩ් වල රිවර් හෙඩ් වල තියෙන ස්ට්‍රෝබෙරි ෆාම් එකට. මේ තමයි Good Planet ස්ට්‍රෝබෙරි ෆාම් එක. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එකට ටිකට් ගන්න ඕනේ. ඉතින් එදා ඉරිදා දවසක් හින්දා ගොඩක් කට්ටිය හිටියා. එන්ට්‍රන්ස් ටිකට් එක එක්කෙනෙකුට $5 වගේ තමයි වෙන්නේ. ස්ට්‍රෝබෙරි කඩා ගන්න වෙනම බාස්කට් එකක් අපි ගන්න ඕනේ. ඉතින් අපි ගත්තේ 1.2 කිලෝ බාස්කට් එකක්. ඒක උනේ $16.50යි. ඉතින් අපිට ස්ට්‍රෝබෙරි කඩන්න යන්න ෂටල් බස් සර්විස් එකක් තියෙනවා. දැන් මේ අපි ඉන්නේ ෂටල් බස් එකේ. ඉතින් වීකෙන්ඩ් එකක් නිසා සෙනගනම් ටිකක් වැඩි. දැන් මේ අපි ෂටල් බස් එකෙන් ඇවිල්ලා ස්ට්‍රෝබෙරි කඩන්න තමයි යන්නේ. ෆයින් ටික දුරක් යන්න තිබුණා. ඒ වුණාට දෙපැත්තම ලස්සනට මේ විදිහට ස්ට්‍රෝබෙරි හදලා තමයි තිබුණේ. ඉතින් මේ තමයි අපේ ස්ට්‍රෝබෙරි කඩන්න ආපු තැන. මට නම් ඉතින් දැක්කම ආස හිතුණා. රස බලන්නත් එක්ක එකක් කඩාගෙන කෑවා. මේ හැම තැනම තියෙන ස්ට්‍රෝබෙරි හරිම ලස්සනයි. ගොඩක් රසටම තිබුණේ තද රතු පාට පොඩි ස්ට්‍රෝබෙරි තමයි. මේ බලන්නකො රතු පාටට ලස්සනට තියෙන විදිහ. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි මල්. ඉතින් අපි මේ විදිහට ස්ට්‍රෝබෙරි අපේ බින් එකට කඩාගත්තා. ඒ විතරක් නෙවෙයි අපිට මේ ෆාම් එකේදී ඕනේ තරම් ස්ට්‍රෝබෙරි කන්නත් පුළුවන්. ඉතින් අපි දෙන්නම ස්ට්‍රෝබෙරි අපේ බින් එකට කඩා ගන්නවා වගේම අපි කන්න අමතක කරෙත් නැහැ. මේ තමයි
අපි කඩාගත්ත ස්ට්‍රෝබෙරි. අපි දැන් ස්ට්‍රෝබෙරි කාලා අපේ බාස්කට් එකට ස්ට්‍රෝබෙරි වලින් පුරවගෙන අපේ ෂටල් බස් එක ළඟට යන ගමන් තමයි මේ ඉන්නේ. මෙන්න ඇවිත් තියෙනවා අපේ ෂටල් බස් එක. ආයෙමත් අපි ගියේ එන්ට්‍රන්ස් එක ළඟට. ඒ යන දෙපැත්තත් මාරම ලස්සනයි. මෙතන ස්ට්‍රෝබෙරි ෆොටෝ ෆ්‍රේම් එකකුත් තියෙනවා. ඉතින් අපිට එතන ඉඳලා ලස්සනට ෆොටෝස් ගන්නත් පුළුවන්. ඉතින් වෙනදා වගේම අපේ ට්‍රැවල් ඩයරි එකට ෆොටෝස් වීඩියෝස් ගන්න අපි අමතක කරේ නෑ. මෙතන අයිස්ක්‍රීම් ගන්න, මිල්ක් ෂේක්ස් වර්ග ගන්න ෂොප්ස් තියෙනවා. ඉතින් අපි දෙන්න ගත්තේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක්ස් දෙකක්. ඒ විතරක් නෙමෙයි, මෙතන පුංචි බබාලට සෙල්ලම් කරන්න වෙනම පාක් එකක් වගේම තව අපිට ට්‍රේන් රයිඩ් එකක් යන්නත් පුළුවන්. ඉතින් අපි මේ දවස මේ විදිහට තමයි ගත කරේ. නිව්සීලන්ත වල ඉන්න ඔයාලත් එන්න ඕන ලස්සනම තැනක් තමයි මේ Good Planet ස්ට්‍රෝබෙරි ෆාම් එක. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඉතින් අපේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.